මම හෙෂි අදත් ඔයාලා ගොඩක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඔනේ අද අරන් එන්නේ meal prep වීඩියෝ එකක්. meal prep කියන්නේ මේ ලංකාවේ විදියට නෙමෙයි ගිය දවස් ටිකේම ලංකාවේ විදියට කෑවා. ඉතින් මේ අපේ අනක ගහනවා දැන් ලංකාවේ විදියට කෑවා ඇති කියලා. මොකද අර එක දිගටම බත් කනකොට ඉතින් අපිටත් එපා වෙනවනේ. ඒ වගේ තමයි ඉතින් ඒගොල්ලන්ටත් ඉතින් පොඩි අය කොහොමද බත් කන්න ලොකුවට ආස නැහැනේ. මේ ඒක හින්දා මං හිතුවා ඔන්න මේ සතියේ චුට්ටක් වෙනස් කෑම ටිකක් හදන්න. වෙනස් කෑම කියන්නේ මේ මට මතකයි මම අන්තිමටම meal prep කරපු මේ වීඩියෝ එකෙත් හැදුවා එක chicken එකක්. ඒ chicken එකම තමයි මම මේ සතියේත් හදන්නේ. මොකද ඒ chicken එක කන්න අපේ චුට්ටත් ආසයි. අපේ චුට්ටට බත් උනේ. වේල් තුනෙන් එක උදේට නම් කොහොමද බත් කන්නේ නැහැනේ. දවල්ට හරි රාත්‍රීට හරි බත් ඕනේ. ඉතින් මේ ඒක හින්දා මං හිතුවා බත් එකක් එක කන්න පුළුවන් පොඩි දේවල් ටිකක් හදනවා කියලා. ඉතින් ඒ chicken එක මේ බත් එකත් එක්ක කන්නේ. ඉතින් අපේ චුට්ටට එතකොට බත් කැවෙනවා. මේ අපේ අනාට නම් ඒක ගන්නක් නැහැ. චුට්ටත් එක පොඩි අවුලක් තියෙනවා. ඒක හින්දා බත් ඕනේ හින්දා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි හදන්නේ. මුලින්ම plan කරන් හිටියේ අද සේරම කෑම හදනවයි කියලා. මම හිතන්නේ මට අද සේරම කෑම හදන්න පුළුවන් කියලා. මොකද මේ උදේ නැගිටිනකොට ඔළුව කැක්කුමක් කළා. තාම ඒ ඔළුව කැක්කුම තියෙනවා. ඉතින් බොරුවට ඔළුව කැක්කුමත් එක්ක ඔට්ටු වෙනාට වඩා සම්පූර්ණ කෑම ටික හදනවයි කියලා ඔළුව කැක්කුමත් එක්ක ඔට්ටු වෙන්න බෑ. ඊට වඩා හොඳයි මේ භාගයක් අද හදලා භාගයක් හෙට හදන්න. මොකද ඔක්කොම ටික අද හදනවයි කියලා ඔළුවට දාගත්තොත් එimhe ඔළුව කැක්කුමත් එක්ක ඔළුව කැක්කුම දෙගුණ වෙනවා. ඉතින් මට ඒක කරගන්න ඕන නැහැ. ඒකින්ද පුළුවන් ටික අද හදනවා. ඊටු භාගේ හෙට හදනවා. ඉතින් මේ දැන් මේ slow cooker chicken එක මම ගන්න ඉන්නේ හෙට රාට කන්න. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් මේ slow cooker chicken එක අද හදනවා මම. ඒකයි ඊට පස්සේ yogurt එකක් හදන්න වෙලාස්ති කරලා තියෙන්නේ. මේ ඒ වීඩියෝ එකේ මම yogurt එකකුත් හදනවයි කියලා කිව්වට මම පෙන්නුවේ නැහැ yogurt එක කොහොමද හදන්නේ කියලා. මම ගිය අවුරුද්දේ වීඩියෝ එක ගැන ෂෙයා කරගත්තා මම කොහොමද yogurt හදන්නේ කියලා. ඒනට කමෙන්ට්ස් දෙක තුනක් වයිලා තිබ්බා yogurt හදන හැටි පෙන්වන්න කියලා. ඉතින් ඒකින්ද මම හිතුවා yogurt එක හදන හැටි මේ වීඩියෝ එකට සම්පූර්ණයෙන්ම දාන්න. දැන් මේක yogurt හදන්න කොහොමද දවස් දෙකක් යනවා. මේ දැන් කොහොමද මම හෙට ආපහු වීඩියෝ කරනවා. එතකොට ඔයාලට පෙන්වන්න පුළුවන් සම්පූර්ණයෙන්ම yogurt එක හැදුනට පස්සේ කොහොමද එන්නේ කියලා. මම yogurt හදන්නේ slow cooker එකේ. එහෙම නැත්නම් pressure cooker එකක් තියෙනවා නම් pressure cooker එකේ හදන්නත් පුළුවන්. මම හිතන්නේ slow cooker එකේ හදනට වඩා ලේසි pressure cooker එකේ yogurt එක හදනට. මොකද pressure cooker එකේ option එකක් එනවා yogurt කියලා වෙනමම. මේ ඉතින් ඒ දෙකම නැත්නම් මම දැකලා තියෙනවා සමහරු ලිපේ මද රස්නේ කිරි නටවලත් yogurt හදනවා. ඉතින් මේ මට ලේසි ලිපේ ඔක මේ රත් වෙන දානවට වඩා කිරි එක ස්ලෝ කුකර් එකට දාලා මේ කිරි එක රත් කරලා යෝගට් හදන එක. ඉතින් මේ මුලින්ම කිරි ටික ස්ලෝ කුකර් එකට දාලා පැය 3ක් හරි පැය 2මාරක් හරි මේ රත් කරන්න ඕනේ. මම මතක නැහැ රෙසිපි බලන්න ඕනේ. ඊට පස්සේ මේ පැය 3ක් හරි 2මාරක් හරි කිරි එක නිවෙන්න ඕනේ. නිවුණාට පස්සේ තමයි අර හදපු යෝගට් එකකින් ටිකක් දාලා මේ ස්ලෝ කුකර් එක මේ කරුවල තැනක හොඳට ලොකු ටවල් එකකින් වහලා තියලා තියෙනවා රැයක්. ඉතින් උදේ නැගිටිනකොට යෝගට් එක සෙට් වෙලා ඊට පස්සේ යෝගට් එකේ අර වැඩිපුර වතුර පෙරෙන්න මේ වෙනම අර වතුර පෙරෙන්න රෙදි තියෙන්නේ. අන්න ඒ වගේ මේ රෙද්දක දාලා හරි මගේ ළඟ මම වෙනම ගත්තා මේ යෝගට් ස්පිනර් එකක්. මේ ඒ මට හරි රේසි ඒක හින්දා ඒකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම වතුර පෙරිලා එනවා. දැන් මම එහෙම පෙරන්න දාන්නේ. මම මේකට ජෙලටින් දාන්නේ නැහැ. මම දන්නවා ලංකාවේ යෝගට් වලට නම් ජෙලටින් දානවා. මේකට මම ජෙලටින් දාන්නේ මේ මම හිතන්නේ ජෙලටින් දාන්නේ නැති යෝගට් වලට තමයි ග්‍රීක් යෝගට් කියලා කියන්නේ. මම දන්නේ හරියටම ඒක ගැන. කොහොම හරි ජෙලටින් නැතුව තමයි මම යෝගට් එක හදන්නේ. ඉතින් අර පෙට් එක පෙරලා ගත්තම ඇත්තටම මේ ලංකාවේ මී කිරි එක වගේ. ඉතින් මේ හරිම මේ මී කිරි එක වගේම සෙට් වෙලා යනවා. ඉතින් හරි රහයි. එතකොට මේ අපේ දෙන්න මේ යෝගට් එක මේ මොන හරි සිරප් දාලා කන්න හරි ආසයි. අර පැණි දාලා මේ ලංකාවේ මී කිරි කනවා වගේ. ඉතින් ඒක නිසා තමයි මම මේ යෝගට් හදන්නේ. නැත්නම් ඉතින් කඩෙන් අරගෙන එනවා මේ ඕට්ස් වලට එහෙම දානවා නම් ගොඩක් වෙලාවට මේ කඩෙන් ගේන යෝගට් එකෙන් තමයි දාන්න වෙන්නේ. ගෙදර හදන යෝගට් ඇත්තටම දවසින් වගේ ඉවර වෙනවා අපේ ගෙදර. අපේ දෙන්න කනවා හිතරමට. ඉතින් ඒකින්ද දවස් එකමාරක් වගේ තමයි මේ ගෙදර හදන යෝගට් එක ඉතුරු වෙන්නේ. මේ කිරි අරන් තියෙනවා. කිරි සම්පූර්ණ එකම ගන්න මෙතන ගැලුමක් තියෙනවා. මම half ගැලුම් වලින් තමයි යෝගට් එක හදන්නේ. මොකද මේ
මගේ ස්පිනර් එකට දාන්න පුළුවන් half ගැලුම් වලින් හදන කිරි ප්‍රමාණයෙන් හැදෙන යෝගට් එක විතර. ගැලුමකින් හැදුවොත් මේ ස්පිනර් එකට දාන්න බෑ. ඉතින් ඒකින්ද half ගැලුම් තමයි හදන්නේ. මම ස්ලෝ කුකර් එක අතන්ට සෙට් කරනවා. යෝගට් හදන ස්ලෝ කුකර් එක. මෙතනට මම චිකන් එක සෙට් කරන්න හින්දා. මම ස්ලෝ කුකර් එක මේ ඔන් කරනවා ලෝ හීට් එකට. ලෝ හීට් එකේ තමයි කිරි එක රත් කරන්න ඕන. කිරි එක දාන්න ඉස්සෙල්ලා ස්ලෝ කුකර් එක දාලා ස්ලෝ කුකර් එක ලෝ එකට සෙට් කරනවා. කරලා මේකෙන් කිරි වලින් භාගයක් ස්ලෝ කුකර් එකට දාන්න ඕනේ. කිරි එක රත් වෙන්න ඕනේ මේ පැය දෙකමාරක්. පැය දෙකමාරක් රත් වුණාට පස්සේ ප්ලග් එක ගලවලා පැය 3ක් මේක නිවෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අර මේ හදපු යෝගට් වලින් කප් භාගයක් මේකට එකතු කරන්නේ. ඉතින් මේ පැය දෙකමාරකට මම ටයිමරේ තියාගත්තා. පැය දෙකමාරකින් පස්සේ ප්ලග් එක ගලවනවා මම. දැන් හදන්න යන්නේ මේ ස්ලෝ කුකර් එකේ හදන අර මම කලින් කිව්ව චිකන් එක. කලින් වීඩියෝ එකේදීත් මම මේක හැදුවා. එනාට මේ කට්ටියගේ දීප රෙසිපි එක ඕනේ කියලා. ඒ වගේම තවත් එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මම කොහෙන්ද මේ රෙසිපීස් අරගන්නේ කියලා. ගණන් ගන්න එපා. මේ කැමරාව තියලා තියෙන එහා පැත්තේ අපේ දෙන්න මේ එතන ඩයිනින් ටේබල් එක තියෙන එතන ඉඳන් මේ වැඩ කරන එක එක සද්දපත් ඇහි ඔයගොල්ලන්ට. ගණන් ගන්න එපා. මේ රෙසිපීස් අරගන්න කියලා. රෙසිපීස් එහෙම එක තැනක් නැහැ මට අරගන්න. මගේ ළඟ ඔය රෙසිපි බුක්ස් තියෙනවා. එහෙම නැත්නම් ලයිබ්‍රරි එකෙන් අරන් එන රෙසිපි බුක්ස් වලින් රෙසිපීස් අරගන්නවා අපිට කන්න පුළුවන් කියලා හිතන දේවල් හදලා බලලා. ඒක හොඳයි නම් මේ print out අරගෙන මම වෙනම රෙසිපි බයින්ඩර්ස් 3ක් හදාගෙන තියෙනවා. එකක් ස්වීට් වර්ග වලට ඩිනර් ලන්ච් වලටයි එක රෙසිපි බයින්ඩර් එකක් තියෙනවා. Thanksgiving meal එකට මේ Thanksgiving එකට හදන කෑමයි ඒ වගේම Christmas එකට හදන ඒ වගේ ස්පෙෂල් දේවල්. ඉතින් මේ දැන් මේ චිකන් එකේ රෙසිපි එක කොහෙන්ද ගත්තේ කියලා මට මතක නැහැ. ඔය Facebook page වලිනුත් සමහර ලාවට මම අරගන්න Facebook page මේ like කරාමත් අර යාලා share කරාම ඒ දේවල් වලිනුත් print out අරගන්නවා මේ රෙසිපි එක save කරලා තියලා. ඉතින් මේ එක තැනක් කියලා නැහැ මේ recipes අරගන්න. ඉතින් මේකෙත් website එකක් නැහැ. ඇත්තටම මේ print out එක අරගත්තට මම ඕන කරන දේවල් ටික site එකෙන් දාන්නම් මම කියන්නම් හදන විදිය. මේ මොකද මට link එකක් නැහැ දෙන්න ඕගොල්ලන්ට. මේ මම දැන් මේකට ඕන කරනවා chicken breast රාතල් දෙකක් ගන්න කියලා තියෙන්නේ. මේ රාතල් දෙකට චුට්ටක් වැඩි. අනික මම chicken breast නෙමෙයි අරන් තියෙන්නේ chicken tenders. අපේ ගෙදර chicken breast ගේන්නේ මේ කවුරුත් කැමති නැහැ chicken breast කන්න. මොකද ඒක හැදුවම ඒක හැදුවම පොඩි අමුතු මේ කන්න බැරි රහක් වගේ එනවා. හැබැයි chicken tenders වලින් හැදුවම ඒ රහ එන්නේ නැහැ. ඉතින් ඒක හින්දා chicken tenders තමයි අරන් ඉන්නේ. chicken tenders මේ බෑග් දෙකක් අරගත්තා එකක් මදි හින්දා. ඉතින් මෙතන ඒක හින්දා රාත්තල් දෙකට වඩා චුට්ටක් වැඩියෙන් තියෙනවා. ඉතින් හිතේ මිම්මට බලලා තමයි මම ස්පයිසස් උත් ඒක හින්දා හදාගත්තේ. මේ ස්පයිසස් වලට අරගෙන තිනවා මම වෙනම ස්පයිසස් මික්ස් එක හදාගත්තා. මේ ස්පයිසස් වලට අරන් තියෙන්නේ සූදුරු කුඩුයි ඒ වගේම මිරිස් කුඩු කහ කුරුඳු කුඩු ස්මෝක් පැප්‍රිකා ඕනනම් දාන්න පුළුවන්. ඉතින් නැත්තම් මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්න. මේ ලුණුයි ගම්බිරිසුයි ඔය ටික තමයි මේ ස්පයිසස් වලට ඕන කරන්නේ. ඊට අමතරව ලුණුයි සුදු ලුණුයි ඕන කරනවා. chicken broth ඔය ටික තමයි ඉතින් ඕන කරන්නේ. මේ chicken broth නෙමෙයි ඔරිජිනල් රෙසිපි එකේ දාන්න කියලා තියෙන half a cup water. නමුත් මම half a cup chicken broth දානවා. chicken broth දැම්මම වතුර දැම්මට වඩා රහට එනවා. මම දෙපාරක් දැන් මේ වෙනකොට හදලා තියෙනවා. ඒ දෙපාරම මම chicken broth දාලා තමයි හැදුවේ. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ ස්ලෝ කුකර් එකට මේ onions දාගන්න එක. onions උයි garlic chop කරලා garlic ටිකයි දාගන්න එක තමයි කරන්න තියෙන්නේ. මම ලුණු ටික කපා ගත්තා. මට අමාරුම වැඩේ. අඬන වැඩේ ලුණු කපනකොට. මේ ස්ලෝ කුකර් එකේ අඩියටම ලුණු ලේයර් එක දාලා ඒක උඩට මම garlic ටික දානවා. ලුණු එක පොඩි කරනකොටත් හරිම සරයි. අපේ හන බලන් ඉන්නවා. පස්සේ මේ ලුණු garlic උඩට මේ chicken ටික දාන්න තියෙන්නේ. අපේ දෙන්නගේ සීතල යුද්ධත් යනවා උතන වැඩ කරනාට අමතරව. ඔහොම තමයි ඉතින්.
අද තාත්තා ගෙදර නැහැ. තාත්තා තාම පොඩ්ඩකින් ගෙදරේ වැඩ වගේකට එළියට ගිහිල්ලා. මේ එයාට බාර දෙන්න ඕනේ රෑ කෑම හදන්න. What's for dinner? What's for dinner? ඒක තමයි. නෑ. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ අපේ ගෙදර අපේ ළමයි දෙන්නට. මේ බත්. මම බත් හදනවා. Don't trick. බත් නෙමෙයි අද තාත්තා හදලා නම් ඉතින් හදන්නේ chicken wings නේ. chicken wings. තාත්තා chicken wings හදයි මම corn ටිකක් බේක් කරලා ගන්නවා. Yay! අත හොදගෙන ඉන්න. spices mix එකට මේ olive oil මේස හැඳි 3ක් දාලා පොඩ්ඩක් අර paste එකක් විදියට එයි අඳින්නේ නැහැ චුට්ටගේ මූණේ. I'm not. මේ olive oil මේස හැඳි 3ක් මේ spices mix එකට දාලා පොඩ්ඩක් paste එකක් වගේ හදා ගන්නවා. මම 3ට වැඩියෙන් දාන දැන් මෙතන chicken රාත්තා දෙකට වැඩියෙන් තියෙනවනේ. ඒක හින්දා. Sorry about that. මේ තියෙන්නේ ස්ලෝ කුකර් එකට chicken ටික දාගත්තට පස්සේ අඩියම තියෙනවා ලුණුයි ගාලිකුයි මේ ඔයාලට ඒක පේන්නේ නැතුව ඇති මොකද chicken ගොඩක් තියෙන හින්දා. දැන් මම ඒකට මෙන්න මේ spices mix එක දාගන්නවා. spices ටිකක් chicken එකට දාගත්තා. දැන් තියෙන්නේ මේ chicken broth භාගයක් දාන්න. භාගයකට වැඩියෙන් චුට්ටක් දානවා. මොකද chicken වැඩිපුර තියෙන හින්දා. ඒක මේ දැන් මේ chicken එක පැය 3ක් මේ high එකේ උයන්න කියලා තියෙන. ඉතින් slow එකේ උයනවා නම් පැය 6ක් 7ක් වගේ මේ දාන්න පුළුවන්. ඉතින් වෙලාව කීයද? 1යි වෙලාව. 5:10ට මේ අරගන්නවා මම මේ high එකේ දාලා උයලා. මොකද slow එකේ දැම්මොත් මට තව slow cooker එකේ මේ කෑම එකක් හදන්න තියෙනවා. මං හිතාගෙනම හිටියේ මේ මේකට line එකක් දාලා chicken එක හැදෙන්න දානවයි කියලා. එතකොට මට මේක හොදන්න ඕනේ නැහැ. කොහොම හරි මට ඒක අමතක වුණා. දැන් ඉතින් මේක හොදන්න වෙනවා. මේක හරි බරයි මේ හොදන්න ගියාම එපා වෙනවා. ඉතින් ඒක නිසා මම slow cooker line එකක් දාලා තමයි කෑම හදන්නේ. දැන් ඉතින් හස්බන්ඩ්ටම බාර දෙන ඕක හොදලා දෙන්න කියලා මට හොදන්න බැහැ. යෝගට් එක ස්ලෝ කුකර් එකක හැදෙනවා. chicken එක මෙතන හැදෙනවා. bagels ටිකක් හදන්නත් ඕනේ. හදන්න හිතාගෙන ඉන්නේ blueberry bagels ටිකක්. මේක අපේ අනාගේ request එකක්. මම බලන YouTube channel එකක් තියෙනවා මේ ළඟදී මේ මම ඒකේ වීඩියෝ එකක් බල ඉන්නකොට අනත් ඒක බල ඉඳලා අනා කිව්වා blueberry bagels හදන්න කියලා. ඉතින් මේ මොකද හොඳට දම් පාටට ඒක එනවා අපේ අනාගේ favorite color එක purple. ඉතින් මම දන්නේ මේ මං හදන එක purple වෙලායිද කියලා. මොකද එයා හදන්නේ sourdough මේ bagels. sourdough bagels හදන්නේ නෙමෙයි මම හදන්නේ normal bagels. මොකද sourdough bagels හදන්න මගේ ළඟ sourdough starter එක නැහැ. මගේ මේ අවුරුදු දෙක ගෝල් එකක් තමයි sourdough starter එකක් කොහොම හරි හදා ගන්නවයි කියලා. මේ එක සැරයක් හැදුවා ඒක හරියට ආවේ නැහැ. ඒ අවුරුදු එකමාරකට දෙකකට විතර කලින් ඊට පස්සේ මම ඒක අත්හැරලා දැම්මා. දැන් මම කොහොම හරි මේ අවුරුද්ද පටන් ගන්නකොට හිතුවා මේ අවුරුද්දේ කොහොම හරි මේ sourdough starter එක හදන්න ඉගෙන ගන්නවයි කියලා. බලමු. මම ඉගෙන ගත්තොත් ඔයාලත් එක්කත් share කරගන්නම්. මේ අනික මේ එයා use කරන්නේ frozen blueberries. මං ඊයේ Costco ගියා. frozen blueberry තිබුණේ නැහැ. Oh, that's why I need blueberries. මේ fresh blueberries තියෙන. fresh blueberries දාලා හදමු. එහෙනම් මේ මොකද්ද? bagel dough එකත් අනේන දැම්මම මට ලේසියි. මං එතනින් මං හිතන්නේ කෑම හදන එක නවත්තයි. මේ පොඩි රෙස්ට් එකක් ඕනේ ඔළුව රිදෙනවා. හෙට ඉතුරු ටික. බ්ලූබෙරි මේ බේගල්ස් ටිකත් ඩෝ එක අනෙන්න බ්‍රෙඩ් මැෂින් එකට දාලා ඉන්න හිතුවා. මේකෙත් රෙසිපි ලින්ක් එකක් නැහැ. සයිඩ් එකෙන් කාඩ් එකක් දාන්න මෙන්න මේ ලියාගත්ත රෙසිපි එකක් තමයි මගේ ළඟ තියෙන්නේ. මේ මැෂින් එකට දාන පිළිවෙලට මේ බ්‍රෙඩ් මැෂින් එකට දාන පිළිවෙලට දේවල් ටික දාලා බ්‍රෙඩ් මැෂින් එකට දාන්න තියෙන්නේ. මේ දෙන දඟලනවා උඩ. එක තැනක ඉන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා හිටියේ. මෙතන දැන් උඩ.
මුලින්ම මේ වතුර warm water ඒ වගේම පැණි දාලා මේක හදන්නේ. පැණි ඔලිව් ඔයිලුයි ලුණුයි දැම්මා. ඊට පස්සේ තියෙන්නේ පිටි දාන්න. පිටි කප් 3ක් දාන්න ඕනේ. ලොකු බේගල්ස් නම් මේ 8ක් හදන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. මම ලොකුවටම හදන්නේ නැහැ. මම සාමාන්‍ය මීඩියම් සයිස් වගේ වෙන්න තමයි හදන්නේ. මේකට මේ බ්ලූබෙරිස් දාන්න කියන්නේ මිනිත්තු 5ක් 10ක් වගේ ගිහිල්ලා මේ ඔක්කොම මේ ඩෝ එක අනුනට පස්සේ තමයි මේ බ්ලූබෙරිස් දාන්න කියන්නේ ෆ්‍රෙෂ් හරි ෆ්‍රෝසන් හරි දෙකෙන් එකක් දාන්න පුළුවන්. දැන් මගේ ළඟ තියෙන ෆ්‍රෙෂ් එක ෆ්‍රෝසන් එක නැහැ. ඉතින් මේ දැන් මම මේක බ්‍රෙඩ් මැෂින් එකට සෙට් කරගන්නවා. බ්‍රෙඩ් මැෂින් එක ගහනවා එහා පැත්තේ කිචන් එකේ තුන් පැත්තක දැන් වයර් ගහලා තියෙනවා. මෙතන එක ස්ලෝ කුකර් එකක් අතන යෝගට් ස්ලෝ කුකර් එක දැන් අර පැත්තට මම බ්‍රෙඩ් මැෂින් එක සෙට් කරනවා. ඩෝ එක අනිලා මේ අනෙන්න විතරයි මම මේක දාන්නේ. එතකොට පැය කමාරක් ඩෝ එක අනෙනවා මේකේ. ගණන් ගන්නපුවා මෙතන මේ අන්තිමට මම මේකේ පිට්සා හැදුවා. පිට්සා ඩෝ එක මෙතන කොහොම හරි පිපිලා වැඩි වෙලා ගෑවුණා. දැන් මේක අයින් කරන්න බෑ. මොකක් හරි මේ ඩෝ එකක් අනලා ඒකේ එන හුමාලේ තමයි මේක ක්ලීන් කරන්න ඕනේ. මේකේ තියෙන ඒවා මේකට වැටෙන්නේ නැහැ. අර මේක තෙත්තුනාම ඒ හුමාලෙන් තමයි මේක ක්ලීන් කරන්න ඕනේ. ඒකින්ද ගණන් ගන්න එපා. එතන ගෑවිලා තියෙනවා. මේකේ තියෙන ඒවා දැන් හුමාලෙට මේකට වැටෙන්නේ නැහැ. ඒකින්ද අවුලන්නේ නැහැ. දැන් මේ පාර මේක ක්ලීන් කරගන්න ඕනේ. මේ ඩෝ එක ඇන්ලා ඉවරනවා. මේ පැය දෙකමාරකට පස්සේ මම මේ යෝගට් එක හදාපු ස්ලෝ කුකර් එකේ ප්ලග් එක ගලවලා පැය 3ක් තිබ්බා නිවෙන්න. දැන් තමයි මේ යෝගට් කලවම් කරන්න හදන්නේ. කිරි ගැලුම් භාගයකට යෝගට් කප් එකමාරක් එකතු කරලා හොඳට මික්ස් කරලා මම මේක ලොකු ටවල් දෙකකින් වහලා ක්ලෝසෙට් එකෙන් දාලා තියෙනවා. ආයි අරින්නේ හෙට උදේට. හදපු යෝගට් නෑ. මොකද මේ ඩිස්නි ගිහිල්ලා ඇවිල්ලා මේ ආවට පස්සේ මේ යෝගට් හදනවාමයි. ඒකින්ද අඩෙන් ගෙනාපු යෝගට් එකක් තමයි තියෙන්නේ. මේ යෝගට් එක කෙලින්ම මේ ඔක්කොම කිරියකට දාලා කලවම් කරන්නේ නැහැ. කිරියකින් ටිකක් වෙනම බෝල් එකකට අරගෙන තමයි මේ යෝගට් ටික දිය කරලා අපහු මේකට දාන්නේ. එක පාටම යෝගට් සේරම ඒකට දාන්නේ. යෝගට් ටික දිය කරගත්ත දැන් මේක අපහු මේකට දාලා කලවම් කරන්න තියෙනවා. දැන් මේක ලොකු ටවල් දෙකකින් වහලා ක්ලෝසෙට් එකට දාලා මෙතන තියෙන පැණි ආප්ප මිශ්‍රණයක්. පැණි ආප්ප කියන්නේ පැණි ආප්ප නෙමෙයි. අපි ආප්ප කෑවේ. කාලා මේ මිශ්‍රණේ චුට්ටක් ඉතුරුනා. මං හිතුවා ඒකට හකුරු දාලා හදලා ගන්න. මන් දන්නේ හරියයිද කියලා. මොකෝ ඊයේ හදපු පැණි ආප්ප මිශ්‍රණේ හරි කියන ඇතුළත හකුරු ටිකක් අපරාදේ. ටවල් දෙක අරන් එන්න ලොකු. අතන උඩ. බේගල්ස් ටික හදාගත්තා. මම බේගල්ස් හදනවා නම් වීඩියෝ කරන්නේ මොකද මේ දවල්ට කාලා පොඩ්ඩක් නිදා ගන්නයි කියලා හිතාගෙන තමයි හිටියේ. ඒත් එක්කම තමයි බේගල්ස් ටික හරි ගියේ. ඉතින් මේ වීඩියෝ කරන්න තරම් මූඩ් එකක් තිබ්බේ නැහැ. ටක් ගාලා කාලා නිදා ගන්න යන්න හින්දා ටක් ගාලා හදලා ඉවර කරගත්තා. මේ නීඩ් නෑ ඉතින්. ඒ වුණාට රහයි කී අපේ දෙන්න බේගල් එකක් කෑවා. දැන් දෙන්නත් එක නානවා ගිහිල්ලා. නාන්න ඉස්සෙල්ලා මේ එකක් කාලා ගියේ. දැන් මේ ඒ දෙන්න රහයි කිව්වට පස්සේ හස්බන්ඩ්ටත් එකක් වුණා. මේ හිතපු විදියට හරියට තන තද දම් පාට නෙමෙයි සාමාන්‍ය දම් පාටට ඇවිල්ලා තියෙනවා. අපේ දෙන්න පැණි අප්පෙත් කාලා බේගල් එකක් කාලා නාන්න ගියා.
අපේ අර ලොකු ආසාවක් නැහැ පැණි ආප්ප වලට. චිකන් හොදිත් එක කන්න පුළුවන් ආප්ප තමයිලු රහ. ඒ කියන්නේ නෝමල් ආප්ප. හරි. චිකන් එක තියෙනවා මේ චිකන් එක හරි මේ ඒක මේ පොඩි කරලා කන්ටේනර් එකකට දාන්න ඕනේ. මම දැනට මේ ඕෆ් කරේ නැහැ වෝම් එකේ දාලා තියෙන දැන් තේ එකක් එහෙම වීලා තමයි මේ චිකන් එක අල්ලන්න යන්නේ. චිකන් එක කැලි කැලි වලට මේ කඩාගෙන මේ කන්ටේනර් එකට දාන්න හදන්නේ. තාම උණුයි. මේ ෆ්‍රිජ් එකට දාන්න බෑ දැම්ම. තව ටිකක් රෑ වෙලා තමයි ෆ්‍රිජ් එකට දාන්න වෙන්නේ. මේ හොඳ සොෆ්ට් එකට හැදිලා තියෙනවා. ලං කරලා බෙන්නන අපේ දෙන්න දැන් නාලා කරලා ටීවී බලන ලෑස්තිය. තාම හිනාව කතාව ඔක්කොම යනවා. සද්ද ඇහෙලා තියාලට. අද ඊළඟ දවසේ කියන්නේ සඳුදා. දැන් ඊයේ යෝගට් එක දැම්මේ. දැන් මේක කව කරලා ක්ලෝසෙට් එකට දාලා තිබ්බා. දැන් මම එළියට අරගත්තා. මේ මෙන්න මේකට දාලා වතුර පෙරෙන්න තියන්න ඕනේ. පැය 3ක් 4ක් වගේ තිබ්බම ඇති. කවුන්ටර් ටොප් එකට වතුර වැටුණා. සෙට් වෙලා තියෙන්නේ. ඒ වුණාට වතුර ගතිය යන්න මේ විදියට කන්නත් පුළුවන්. එනට ඉතින් අර වතුර වැඩිනේ. මේ විදියට කනවා නම් ඉතින් අර කඩේ යෝගට් එක වගේ. නමුත් අපේ දෙන්න කැමති අර හොඳට ලංකාවේ මීකිරිය එක වගේ සෙට් වුණාම. කන්න ඉතින් ඒකින්ද මේකට දාලා මම පෙරනවා. බාජරේට දාගත්ත ඔයාලට පේන ඇති දැන්ටත් මේ වතුර වගේ වැක්කෙනවා. වතුර එක විසි කරන්නේ නැහැ. ගොඩක් අය ස්මූතිස් වලට දානවා මේ හරි ගුණයි කියලා. ඉතින් මම නම් මේක පාවිච්චි කරන්නේ නැහැ. මම නම් අයින් කරනවා. දැන් මම මේක වහලා මේ ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා පැය 3ක් 4ක් වගේ. දැන් වෙලාව 12 දවල්ට කන්න වෙන්නේ අපේ ඒගොල්ලන්ට. දැන් අපේ ඒගොල්ලෝ බලන් හිටියේ දවල්ට කන්න. මේ ස්ලෝ කුකර් එක හදන පෝක් එක හදන්න යන්නේ. මේ සද්ද බද්දේ අපේ දෙන්න ප්ලේ රූම් එකස් කරනවා. මේ අද හවසට ගම් වතුර ගලන්න වහිද්දන්නේ. මේ පෝක් එකට මේ මොනවාද ලයිම් ජූස් ඕනේ. අතම කිව්වොත් දෙහි ගෙදර නෑ. මට අමතක වුණා මේ ඕඩර් එකට දාන්න. මේ ඒක ගෙදර තිබ්බේ ලෙමන්. මං ඉතින් ඒකින්ද ලෙමන් ගත්තා. කොයි තරම් දුරට සාර්ථක වෙයිද දන්නේ. මාත් හදන්නේ මේ පළවෙනි පාර. බලමු. මම මේකේ ලින්ක් එක මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එතකොට ඔයාලට අරගන්න පුළුවන්. මේ ඔරිජිනල් රෙසිපි එකේ තියෙන්නේ මේ ප්‍රෙෂර් කුකර් එකේ මේ පෝක් එක හදන්න කියලා. මගේ ළඟ ප්‍රෙෂර් කුකර් එකක් නැහැ. මගේ ළඟ තියෙන ස්ලෝ කුකර් එකක්. ඉතින් මම බැලුවා මේක ස්ලෝ කුකර් එකේ ඒ විදිහටම හදන්න පුළුවන්. මේ ඒකින්ද මම හදන්නේ ස්ලෝ කුකර් එකේ. ස්පයිසස් වලට පැප්‍රිකයි, ඔරිගානෝයි, කියුමින්, ඒ වගේම සෝල්ට් පෙපර්. ඔය ටික තමයි ගන්න. ඊට අමතරව මේ garlic chop කරලා අරගෙන තිනවා. දැන් මේ ටික සේරම ස්ලෝ කුකර් එකට දාලා වහලා මේ 6ත් 8ත් අතර ස්ලෝ එකේ ඉදවන්න තියෙන්නේ. හරි. එහෙනම් හදමු. කුකර් එකට මේ පෝක් එක දාගත්තා. ඒකට ස්පයිසස් ටික මේ ස්පයිසස් දාන්න ඉස්සෙල්ලා මේ ඔලිව් ඔයිල් දාන්න කප් 4න් එකක්. ඔලිව් ඔයිල් දාලා ඊට පස්සේ මේ ස්පයිසස් ටිකත් හොඳට දාලා මේ කලවම් කරන් තියෙනවා. ඕනනම් මේ පෝක් එක කලින් දවසේ මැරිනේට් වෙන්න දාන්න පුළුවන්. මේ සිප්ලොක් බෑග් එකකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම හොඳට ස්පයිසස් ටික අල්ලනවා. නැත්තම් කොහොත් ඉතින් අමතක වුණා අයියේ. ඒකින්ද ඔක්කොම එකට දාලා දැන් හදනවා. ඊට පස්සේ garlic ටික ඊට පස්සේ දැන් මම නත් දාන්නේ ලෙමන් ජූස් නේ. ලයිම් ජූස් දානවා ලයිම් ජූස්, ලෙමන් ජූස් දානවා ලෙමන් ජූස්. මේ බෝතලයක් අරගෙන ආව ඔරෙන්ජ් ජූස් මේ බෝතලේ එක ගත්තේ නැත්තම් ඔරෙන්ජ් කෙරි ගෙනල්ලා මිරි කරලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ වතුර හරි චිකන් ස්ටොක් හරි කප් භාගයක්ද නෑ කප් 4න් එකක්.
දැන් මම මේක හැදුවට අපේ ගෙදර එක්කෙනෙක් පෝක් කන්නේ නැහැ. පෝක් ඇලර්ජික්. ඇලර්ජික් කියන්නේ එහෙම මුකුත් දෙන්නේ නැහැ කෑවට. ඒ සාමාන්‍ය ඇලර්ජික් එකක් කියන ප්‍රශ්නයක් වෙනා නන්නේ. එහෙම ප්‍රශ්නයක් එන්නේ කන්නේ. දැන් එයාට කවන්නේ මම මේක පෝක් නෙවෙයි චිකන් කියලා. අහගෙන ඉන්නවා. මේ මම මෙහෙම කියන්නම්කෝ අපේ ගෙදර ඉන්න පොඩිම සමාජිකයෝ. එයාට තමයි පෝක් ඇලර්ජික්. හරි මේක ස්ලෝ කුකර් එකට දාන්න කො ස්ලෝ කුකර් එක අතන. අනා ස්ලෝ කුකර් එකද? තියෙන්නේ මේ ස්ලෝ කුකර් එකට පෝක් එක දැම්මට පස්සේ මේ පෝක් එක කැලි දෙකකට එන්නේ. මේ තනි එක ගන්නත් පුළුවන්. ඉතින් මම අරගත්ත එක කැලි දෙකකට එන්නේ. හරි. මේක පැය 6ක් පැය 8ක් 2යි 3යි වෙලා. එතකොට කීයද පැය 8කට පස්සේ කියන්නේ? ලෝ එකේ පැය 8ක් ඉදවනවා මේ 10 2යි 5යි 10යි 5 වගේ වෙනකන් ඉතින් ඉදනවා කමන්නේ අපේ ගෙදර අය මේ දවස්වල කොහොමද රෑ 12යි 1යි නිදා ගන්නකොට. ඒකින් දවල්න්නේ. ස්ලෝ එකේ ඉනිසරේ ඉදිච්ච දෙන්. අපේ ජුට්ටා ඉන්න. ජුට්ටා දන්නවා නම් මේක ඇතුලේ තියෙන මොනවද කියලා. ඊයේ ස්ලෝ කුකර් එකට මේ හැදෙන්න දාපු පෝක් එකෙන් සෑන්ඩ්විච් එක හදන්න තමයි යන්නේ. තියෙන්නේ පෝක් එක කපා ගත්තට පස්සේ මේකේ තව එකක් තියෙනවා ස්ලෝ කුකර් එකේ ඒකත් කපා ගන්න ඕනේ. මේ කපා ගන්න ඉස්සෙල්ලා මම දැන් එකක් කැපුවානේ. මම ඒකෙන් මේ සෑන්ඩ්විච් එක හදලා oven එකට දාලා ඉන්නවයි කියලා හිතුවා. මොකද තව පොඩ්ඩකින් අපේ දෙන්න බඩගිනි කියලා කෑ ගහන්න ගන්නේ. හරියටම 2යි වෙලාව. මේකින්ද. මම උදේ මේ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් දෙකක් හදාගත්තා. මේ එකකට සෑන්ඩ්විච් එකක් හදන දෙකක් වැඩි දෙකක් ඕනේ. එකකුත් වැඩි. මෙච්චර කන්නේ නැහැ මේගොල්ලෝ. ගන්න එපා කඩේ ගන්නවා වගේ නීට් නෑ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක. හැබැයි හරිම සොෆ්ට්. මම සම්පූර්ණයෙන්ම කපනවා. නෑ මේක කැපුන්නේ නෑ සම්පූර්ණයෙන්ම. මේක නම් සම්පූර්ණයෙන්ම දෙකට කැපුණා. කරන්න දෙයක් නෑ. මයෝනිස් ඕනේ. හරි ලේසි මේ මයෝනිස් ගාලා ඊට පස්සේ පෝක් එක දාලා මේ උඩින් හැම් දාන්න කියලා තියෙනවා. හැම් ගෙදර නෑ. දැන් ගේන්නේ නෑ හැම් ඇත්තටම. මේ හැම් කැවෙනවා හරිම අඩුයි අපේ ගෙදර. ඉතින් ඒක හින්දා හැම් නෑ ගෙදර. කොස්කෝ ගියාට ඒත් ගෙනාවේ නෑ. කොස්කෝ එකේ ලොකු පැකට් දෙකක් එන්නේ අපිට එච්චර එකක් වැඩි. මොකද එච්චර හැම් කැවෙන්නේ නැති හින්දා. මේ ඒක හින්දා හැම් වෙනුවට මම බේකන් ටිකක් හදලා ගත්තා. චීස් දාන්න තියෙන ඊට පස්සේ උඩට මම ගත්තේ ස්විස් චීස් තමයි ගන්න කියලා තියෙන මේකට. ඉතින් මේ ඒක චීස් පැකට් එකක් අරගෙන ආවා ක්‍රෝග් එකේ.
සෑන්ඩ්විච් එක හදාගත්තා. මේක පොඩි වෙලාවක් oven එකට දාලා ගන්නවා. මේ චීස් එක මෙල්ට් වෙන්න ඕන හින්දා. oven එකෙන් එළියට අරගත්ත ගමන් කපලා අපේ දෙන්නට කන්න දුන්නා. එකෙන් එළියට ගත්තට පස්සේ ඔයාලා දකින්න නැතිනේ කොහොමද තියෙන්නේ කියලා මහ ලොකු දෙයක් නෑ. අර විදියටම තමයි චීස් එක චුට්ටක් මෙල්ට් වෙලා තියෙනවා. අපේ දෙන්න කනවා අවුලන්නේ නෑ. දැන් අර කන්න හැයි කිව්වා ගෙදර පොඩි සමාජිකයාගෙන තවුලන්නේ නෑ. It was good. ගුඩ් එච්චරයි වෙන්න ඕනේ. මේ තාත්තා කෑම එකක් දීලා දෙන්න තාත්තා කෝල් එක. තියෙනවා යෝගට් එක. මේ යෝගට් එකේ මම වතුර අයින් කරේ නැහැ. ඒකේ වතුරත් අයින් කරන්න ඕනේ. මම එතනින් එහාට කෑම හදන එක නවත්තනවා. මොකද දැන් ඔළුව කැක්කුම හින්දා මට හිතපු විදියට සේරම කරගන්න උනේ නැහැ. ඉරිදා ඉඳන් තාම මගේ ඔළුව රිදෙන මන් දන්නේ ඇයි කියලා. මේ යෝගට් එකත් කන ගමන් සෙල්ලම අපේ දෙන්නගේ. යෝගට් එකත් මේ කන්ටේනර් එකට දාලා ඒකත් හොදන්න දාන්න ඕනේ. ඒ එතනින් එහාට මම වීඩියෝ එක නතර කරන්න හිතුවා. තව පොඩි ස්නැක් ටිකක් හදන්න හිතාගෙන හිටියා. මේ දැන් මම ඒක කරන්නෙත් නෑ ඒ උනාට. බලමු. ඔයාලට කෑවා. මං කිව්වනේ මේ බ්‍රෙඩ් එක හදනකොටම සම්පූර්ණ බ්‍රෙඩ් එකම වැඩි වෙයිද දන්නේ නැහැ කියලා. දැන් කැලලක්වත් ඉතුරු නෑ. කෑවා. කට්ටියම රහයි කිව්වා. රහ වෙන්න ඕනේ. ඉතින් ගෙදර හදපු පාන් ඒ වගේ මයොනිස් එකත් ගෙදර හැදුවේ. මේ ඉතින් හරි රහයි. දැන් තව තියෙනවා. ෆ්‍රිජ් එකට දැම්මා. තව එක බ්‍රෙඩ් එකකුත් තියෙනවා. හෙට හරි අනිද්දාට හරි ආපහු සෑන්ඩ්විච් එක. මේ කලින් හදපු කවද්ද එක හැදුවේ ඉරිදාද කොහෙද? ඉරිදා අර තව චිකන් එකක් හැදුවානේ. මේ ඒ චිකන් එකේ තව ඉතුරු තියෙනවා. ඒක ඊයේ කෑවා. එතකොට දවසක් කර දවසක් තමයි සාමාන්‍ය අපේ ගෙදර එහෙම කෑම කන්නේ. එකම කෑම එක දිගට කන්න දුන්නොත් අපේ ගොල්ලන්ට එපා වෙනවා. ඉතින් ඒක නිසා ಜಾති දෙකක් හරි තුනක් හරි හදලා මාරුවෙන් මාරුවට තමයි කන්න දෙන්නේ. දැන් මේ ඔයාලට පෙන්නන දන්නේ යෝගට් එක. මේ කලින් වීඩියෝ වල පෙන්නුවේ නෑනේ. අන්තිම ස්ටෙප් එක මං ඊයේ මේක ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ වතුර පෙරුවේම නැහැ. ඔයාලට පේනවා ඇති මේ මෙච්චරක් වතුර එකතු වෙලා තියෙනවා. සම්පූර්ණ මේ යෝගට් එකේ අර උඩටම ඉසිලා තිබ්බනේ යෝගට් එක. ඒකෙන් දැන් කාලක් අඩු වෙලා තියෙනවා. මම මේ ළඟට පෙන්නන්නම් කොච්චරක් අඩු වෙලා තියෙනවද කියලා යෝගට්. තියෙන්නේ මේ යෝගට් එක ඊයේ උඩටම තිබ්බට දැන් අර වතුර පෙරලා කාලක් විතර අඩු වෙලා තියෙනවා. මේ තියෙන්නේ අයින් වෙච්ච වතුර ප්‍රමාණය. මම මේක විසි කරනවා. මම නම් මේක තියාගන්නේ නැහැ. මම ඔයාලට ඊයේ කිව්වනේ කට්ටිය සමහරු තියාගෙන ස්මූති වලට එහෙම දානවා කියලා. මේක මේ හොඳට ලංකාවේ මීකිරි වගේ තියෙනවා. දැන් අපේ දෙන්න බලන් ඉන්නේ මේක කන්න. ඒගොල්ලෝ දවල්ට කාලා මේ යෝගට් කනවා. ඉතින් මේ ඔච්චර තමයි දැන් මම හදන්නේ. මොකද ඔළුව ගක්කම හින්දා සම්පූර්ණ හදන්න බෑ. ස්නැක් මොන හරි හදා ගන්නත් ඕනේ. ඒනට වීඩියෝ කරන්නේ නැහැ. මම මෙතනින් වීඩියෝ එක නතර කරන්න හිතුවා. ඉතින් මේ සමහර රෙසිපීස් වල ලින්ක්ස් මේ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ලින්ක්ස් නැති ඒවල මේ ඕන කරන දේවල් මම රෙසිපි කාඩ් එක සයිඩ් එකෙන් දාන්නම්. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. අපිත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක්. ඔයගොල්ලෝ ඔයාලගේ අයිඩියාස් රික්වෙස්ට් අපිට කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ journey එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අලුත් vlog එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. අතන අපේ චුට්ටා මට රවනවා. එහෙනම් අලුත් vlog එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. bye. Bye. චුට්ටාගේ bye එක නෑ. මාත් එක තරහ වෙලා.